කන්‍යා ලග්න ඔබට කොච්චර සුබවාදී පලාපල ඇසුණත් මේ දක්වාම ඔබට සුබඵලයක් ලැබුණේ නැද්ද? විශේෂයෙන්ම මීට මාසයක වගේ ඉඳලා හතර වටින්ම ග්‍රහය බලවත් වෙනවා කියලා ඔබට ඇසුණත් බලාපොරොත්තු තබාගෙන හිටියත් ඒ හිතපු දේවල් ඒ විදිහට උනේ නැහැනේ. ඒ වගේම ආර්ථික ප්‍රශ්න, මානසික පීඩා, දුක් කරදර මැද්දෙන් මේ මාසය දක්වා ගමන් කරපු අපේ කන්‍යා ලග්න හිතවතුන්ට මෙන්න මේ නොවැම්බර් මාසෙ කියන්නේ ඔබ විඳපු ඒ දුක් කරදර වේදනා නිමාවක් දකින්න පුළුවන්. ඒ වගේම ජීවිතේට බලාපොරොත්තු ඇති කරගෙන අලුත් ගමනක් යන්න පුළුවන් ප්‍රධානම ග්‍රහ ශක්තිය නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි හිතවතුනි, අර හොඳයි කියපු ඒ ග්‍රහ ශක්තියිනුත් මේ මාසය තුළ බලවත් වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඔබට සුබදායි ආරංචියක්. ඒ වගේම හිතවතුනි, මේ පලාපල අහනකොට හිතන්න ඕන එක දෙයක් තමයි සියල්ලම ග්‍රහයන්ට කළ නොහැකි. විශේෂයෙන්ම අපි මේ පලාපල අහලා අපේ ශක්තියින් ක්‍රියාත්මක වන දිශාවන් වල අපි ගමන් කළ යුතුයි, ක්‍රියාත්මක විය යුතුයි. අන්න එවිටයි මෙන්න මේ සුබ ශක්තියින් ආකර්ෂණය වෙලා අපේ ජීවිත සුඛිත මුදිත වෙන්නේ, අපේ බලාපොරොත්තු ඉටු වෙන්නේ. එහෙමනම් අපි මේ නොවැම්බර් මාසය තුළ කන්‍යා ලග්න ඔබට මේ ග්‍රහ හැසිරීම ගැන කතා කරමු. වෙන් වශයෙන්ම ඒ වගේම සෑම ග්‍රහයක් ගැනම හරියටම කතා කරමු. කන්‍යා ලග්න හිතවතුනි, සෑම දිනාටම වාසනාවන්ත වූ නොවැම්බර් මාසයක් වේවා. එහෙමනම් පූර්විකාවේ කියපු ආකාරයට පහුගිය මාසේ දුක් කරදර වින්දා, ගැටලු බාධක මතුවුණා. ඒකට හේතු වුණේ සහෘද හිතවතුනි, අපි ඒ ගැන නම් කලින් ඔබව දැනුවත් කළා. මෙන්න මේ සිකුරු ගහයා නීච වෙලා ඔබේ ලග්නේ ගමන් කිරීම, අන්නේ තත්වය ඔබට දැනෙන්න ඇති. මානසික වේදනා, ආර්ථික ගැටලු, ආදරය ප්‍රේමය පිළිබඳව විරහ වේදනා, ඒ වගේම තමන්ගේ සැප පහසුව ඈත්වීම යන කාරණා සිකුරු නීචත් එක්ක ක්‍රියාත්මක වෙන්න ඇති. නමුත් හිතවතුනි, සතුටුයි කියන්න මෙන්න මේ නොවැම්බර් මාසයේ දෙවනිදා සිකුරු ගහයා, ඔබේ ලග්නේ හිටපු සිකුරු ගහයා දෙවැන්නට ගිහිල්ලා බලවත් වෙනවා. විශේෂයෙන්ම තුලා රාශියේ සක්ෂේත්‍ර වෙනවා. අන්නේ තත්වය දෙවැන්නාධිපති දෙවැන්නේ බලවත් වෙනවා කියන්නෙම ගොඩක් ප්‍රශ්න වලට හේතුව ආර්ථික ප්‍රශ්න, මිල මුදල් ප්‍රශ්න. අන්නේ තත්වය වෙනස් වෙනවා. කරන රැකියාවෙන් ලැබෙන ඒ අමතර ආදායම් වැඩි වේවි. ව්‍යාපාරය නැවතත් සක්‍රිය වෙන්න පටන් ගනීවි. ආදායම් තත්ත්වය වැඩි වේවි. ඒ වගේම යම් කාරණා නිසා මානසික වශයෙන් පීඩා වින්දනම් අන්නේ හිරිහැරයක්, අන්නේ බාධාවත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතීවි. හිතවතුනි, අනිත් කාරණාව තමයි ඔබේ සුව පහසුව වෙනුවෙන් යම් තීන්දු తీරන ගන්න ඔබ ක්‍රියාත්මක වෙනවා. වගේම ඔබේ කුටුම්බයන්ගේ සැප පහසුව සතුට වෙනුවෙන් යම් දේවල් අරන් දෙන්න, එහෙම නැත්නම් යම් දේවල් වලට යොමු කරන්න ඔබට ශක්තිය මෙන්න මේ කාල සීමාව තුළ ඇති වේවි. විශේෂයෙන්ම ආර්ථික ශක්තිය. සිකුරු ගහයා ඔබගේ 9 වෙන්නාධිපති. එහෙමනම් හිතවතුනි, සිකුරු ගහයා ජන්මපත්‍රවල පෞද්ගලික වශයෙන් බලවත් අයට, සිකුරු මාසා අන්තර්දශා ගත කරන අයට පුණ්‍ය ශක්තියින් ඉස්මතු වන මාසයක්. පෙරපින් හේතුවෙන් තමන්ගේ ජීවිතයේ සතුට වාසනාව උදාවන යම් ක්‍රියාකාරකම් සිදුවේවි. විශේෂයෙන්ම ඔබට විවාහ කටයුතු සම්බන්ධයෙන්
ඔබේ සාංසාරික සහකරු සහකාරිය මුණ ගැසෙන කාලයක් වේ. ඒ වගේම විදේශගත වෙන්න අදහස් කරපු අයටත් විදේශගතව යම් යම් පීඩා විඳින අපේ සහෘද හිතවතුන්ටත් තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙන සහනය ළඟා වෙන්න මෙන්න මේ සිකුරුගේ බලවත් වීම හේතු වෙනවා. හිතවතුනි, අපි දැන් කතා කරන්නේ මෙන්න මේ රවි ග්‍රහය ගැන. රවි ග්‍රහය ඔබේ දෙවැන්නේ තමයි මේ මාසය ආරම්භ වෙන විට ගමන් කරන්නේ. විශේෂයෙන්ම මෙන්න මේ රවි ග්‍රහය දෙවැන්නේ නීච තත්වයෙන් ගමන් කිරීම අර අපි කියපු ආකාරයේ ආර්ථික අපහසුතාවලට මඟ පාදන ග්‍රහ තත්ත්වයක්. හැබැයි හිතවතුනි, එහි හොඳකුත් තියෙනවා. මොන ප්‍රශ්නේ බාධකේ ගැටලුව තිබුණත් ඔබ කාටවත් නොකිය හිතින් විඳගෙන හිතින් සුසුම් හෙළමින් සියල්ල සංගවාගෙන ඉන්න ඇති. ගෘහ ජීවිතේ වෙන්න පුළුවන්, රැකියා ජීවිතේ වෙන්න පුළුවන්, රැකියා ස්ථානයේ වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන්. ඔබ සියල්ල විඳ දරාගෙන බොහෝ දේවල් නොපෙනෙන ආකාරයට ඔබ ජීවත් වෙන්න ඇති. අන්නේ තත්ත්වය වෙනස් වෙනවා හිතවතුනි. හරියටම මෙන්න මේ 16 වෙනිදා. 16 වෙනිදා රවි ග්‍රහය තුන්වැන්නට යනවා. රවි තුන්වැන්නට යනවා කියන්නේම එක් පැත්තකින් අර නරක අරිටු ග්‍රහයින්ගෙන් ඇතිවන අපල පවා දුර්වල කරන්න තරම් ශක්තියක් රවිට තියෙනවා. විශේෂයෙන්ම ඔබව පැත්තකට මුල්ලකට දාපු අය ඔබගේ වටිනාකම දැනගෙන ඔබට අමතාවි, ඒ වගේම ඔබේ සේවය ඉල්ලුම් කරાવી. එහෙම නැත්නම් ඔබ ළඟ ඇවිල්ලා විශේෂයෙන්ම චාටු බස් දොඩාවි. ඒ විතරක් නෙමෙයි හිතවතුනි, අනිත් කාරණාව තමයි තමන් තුලත් ආත්ම ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම, තමන්ගේ හැකියාවන් දැනගෙන අන්නේ හැකියාවන් තුලින් යමක් කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඔබ තුල ගොඩ නැගෙනවා. අන්න ඒකත් ඔබේ සාර්ථකත්වයට හේතු වෙනවා. හිතවතුනි, ඊළඟට අපි කතා කරන්නේ මෙන්න මේ අඟහරු ග්‍රහය. අඟහරු ග්‍රහය මේ මාසය පුරාවටම සක්ෂේත්‍ර වෙලා අඟහරු බලවත් වෙනවා. විශේෂයෙන්ම වෘශ්චික රාශියේදී ඊටාම හොඳයි බලවත් වෙලා මේ මාසය පුරාම ගමන් කරනවා. විශේෂයෙන් අඟහරු බලවත් වෙනවා කියන්නේම තරංග විභාග, ඒ වගේම යම් යම් තරංගකාරී කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි හිතවතුනි, කෙනෙකුගේ දියුණුවට ජයග්‍රහණයට අවශ්‍ය උත්සාහය, උනන්දුව, වීරිය කියන කාරණා ඔබ තුළ ජනිත වන කාල සීමාව. ඒ වගේම හිතවතුනි, සහෝදරයන් අතර ශක්තිය, ඒ බැඳීම් ශක්තිමත් වෙන්නත් මෙන්න මේ අඟහරු බලවත් වීම හේතු වෙනවා. හිතවතුනි, මේ විදිහට අපි පලාපල කියනකොට ඇතැම් අයට මේවා හරියට ඉෂ්ට නොවෙනකොට ඒ අය ප්‍රධානම දේ තමයි අපට බනින එක. නමුත් හිතවතුනි, ඔබ හිතන්න ඔබට වැරදුනාට මේ පලාපල වරදින හරියන බහුතරයක් ඉන්නවා. අන්නේ පිරිස තමයි අපිත් එක්ක කවදත් අපිට ආශිර්වාද කරන්නේ, අපිත් එක්ක රැඳෙන්නේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා පලාපල හරියන්නේ නැහැ. නමුත් මේ කියන දේවල් පිළිබඳව, සබා දහම පිළිබඳව විශ්වාසයකින් කටයුතු කරනවා. අන්නේ විශ්වාසය ඔබට මේ මාසේ, ගිය මාසේ වැරදුනත් ඔබට ඊළඟ මාසේ හරි ඔබ ඔසවා තවන්න මෙන්න මේ විශ්ව ශක්තිය ඔබට උදව් කරන මාහැඟි ගුණ ධර්මයක් තමයි ඔබ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව හිතවතුනි, පලාපල පොඩ්ඩක් අහලා, ඩිංගක් අහලා, මුලින් අගින් මැදින් පොඩ්ඩක් අහලා කමෙන්ට් එකක් දාලා අපිට බයින එක චණ්ඩිකමක් නෙමෙයි. නමුත් හිතවතුනි, සබා දහමත් එක්ක, හෘද සාක්ෂියත් එක්ක, ආගම දහමත් එක්ක, ධර්මයත් එක්ක ජීවත් වෙන පුජ්‍යලයට යම් යම් කාලවලදී යම් යම් අසුබ දේවල් වුණත් ඔබ කොයි මොහොතක හෝ ඔබ ඔසවා තබනවා, ඔබේ දුක් කඳුළු පිස දමනවා. ඒක තමයි විශ්වයේ හැටි. නමුත් හිතවතුනි, හිත අපිරිසිදු නම්, දේශ සහගත නම්, ඒ වගේම වෛරී අදහස් නිතරම ක්‍රියාත්මක වෙනවා නම්, තව කෙනෙක්ගේ යම් දේවල් වලට ඊර්ෂ්‍යා කරමින්, ඒ වගේම අපහාස කරමින්, නිතරම තවත් කෙනෙක්ගේ දුර්වලතාවයක්, අඩුපාඩුවක් හොයමින්, තමන්ගේ දහසක් අඩුපාඩු ගැන හිතන්නේ නැතුව ජීවත් වෙන නිවට නියාලු පුජ්‍යලයෝ කවදාවත් ඔවුන්ට මේ ජීවිතේ නෙමෙයි සසරේවත්
කිසිම අවස්ථාවක සතුටු වෙන්න පුළුවන් සිදුවීම් සිද්ධ වෙන්නේ නැහැ. දුකම තමයි. අපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. නමුත් හිතවතුනි සබා දහම ධර්මයත් එක්ක ජීවත් වෙන්න, අවංකව ජීවත් වෙන්න, Tamanට නොගැලපෙන දේවල් තියෙනවා නම් අයින් වෙන්න, නිතරම සත්‍ය දකින්න. අන්නේ தත්වේවත් ඔබ රැකගෙන යන්න ඔබට කොයි මොහොතක හෝ ඔබේ දුක් කඳුළු විසඳන්න මෙන්න මේ විශ්වය උදව් කරනවා. අපි නොදන්න ඒ විශ්වයේ රහස් පිළිබඳව ඔබට විශේෂයෙන්ම දැනගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ ජ්‍යොතිර්විද්‍යාව ඉගෙන ගැනීමෙන්. එවනම් හිතවතුනි නොවැම්බර් මාසේ 1 වෙනිදා මෙන්න මේ ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ මොකක්ද? මේක ඇත්තද බොරුද? කොහොමද අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ කියන දැනීම කාටත් අවශ්‍ය වෙනවා. අන්නේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඒ විතරක් නෙමේ වෘත්තීයක් වශයෙන් මෙන්න මේ පාඨමාලාව දිගටම කරගෙන යන්න කැමති අයටත් අපි එදිනට ආරාධනා කරනවා. හිතවතුනි ඒ සඳහා අපට අමතන්න එහෙම නැත්නම් අපේ සමූහයට WhatsApp පණිවිඩයක් එවන්න ඉහත අංකයට. එමනම් හිතවතුනි ඒ ගැන මතක් කරනවා අඟහරු බලවත් වෙලා ඉන්න කාලේ හැම දෙයකම ඉදිරිපත් වෙන්න ආත්ම ශක්තියක් ඒ වගේම උත්සාහයක් උනන්දුවක් ඔබ තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබේ ඇඟ කකියන ලේ කකියන කාල සීමාවක් දියුණුව ජයග්‍රහණයක් කරා ඔබ ලුහු බඳින කාලයක් තමයි මෙන්න මේ අඟහරු බලවත් වීම. අන්නේ අඟහරු බලවත් වීමටම ශක්තියක් වෙනවා බුධ ග්‍රහයා. බුධ ග්‍රහයා තුන්වැන්නේ ඔබට හොඳ sannivedanayak ලබා දෙනවා. ඒ වගේම බුධ ග්‍රහයා මෙන්න මේ තුන්වැන්නේ ගමන් කිරීම ඔබ තුළ විශේෂයෙන්ම ගත්තොත් එම අන්තර් බුද්ධිය. ඒ කියන්නේ වටපිටාවේ සිදුවන දේවල් පිළිබඳව සියුම් ඥාන ශක්තියක් ඇති වෙනවා. ඔබට වෙන්න හැකි කරදර බාධක කලින්ම ඉවෙන් හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ජයග්‍රහණය තියෙන්නේ මොන පැත්තේද කියන අවබෝධය ඔබට ඇති වෙනවා. අන්න ඒකත් ඔබේ ජයග්‍රහණයට හේතු වෙනවා. හිතවතුනි වඩාම වැදගත් දේ ගුරු ග්‍රහයා උච්ච වෙලා 11 වෙනි අයස්ථානයේ ගමන් කරනවා. ඊටාම සුබ කාලයක්. ගුරු මහසා අන්තරසා ගත කරන අයට තමන්ගේ ජීවිතේ නොහිතන පෙරලි ඒ වගේම නොහිතන වෙනස්කම් ඇති වෙන කාල සීමාව. හිතවතුනි ඔබ නිතරම ධර්මයට ඒ වගේම සත්‍යයට ඒ වගේම සාධාරණයට යොමු වෙන කාලයක්. හිතවතුනි නිතරම යහපත් විදිහට ජීවත් වෙන්න ඒ වගේම සාධාරණව ජීවත් වෙන්න ඒ වගේම ආගමානුකූලව ජීවත් වෙන්න මෙන්න මේ ගුරු ග්‍රහයා ඔබ වැළඳ ගන්නවා. ඔබ වැළඳ ගන්නවා කියන්නේම විශේෂයෙන්ම ඔබේ ඔය දුක් කරදර නිමා කරන්න අවශ්‍ය ආර්ථික ශක්තිය ඔබට ලබා දෙනවා. එහෙමනම් ගුරු 11 යන්නේ ගමන් කරන මේ කාල සීමාව ඔබට වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ පස්වැන්න දැකීම අධ්‍යාපන ජයග්‍රහණ ඒ වගේම දරුවන්ගේ ජයග්‍රහණ ඒ වගේම වාසනාවන්ත දරුවන් පිළිසිඳ ගන්න වාසනාවන්ත දරුවන් උප්පත්තිය ලබන කාලයක් බවට පත් වෙනවා. හිතවතුනි ගුරු 11 වෙනිට එන්නේ බොහොම කාලයකට පස්සේ. ගුරු මහසා අන්තරසා ගත කරනවා නම් ගෙවල් දොරවල් වල දියුණුව අලුත් නිවාසවල පදිංචිය ඒ වගේම තනතුරු නම්බුනාම ඒ වගේම උසස් සීන් ලැබෙන කාලයක් වෙනවා මාසයක් වෙනවා. හිතවතුනි ඒ අතරම මෙන්න මේ සෙනසුරු ග්‍රහය 7 වෙනි ගමන් කරන්නේ. සෙනසුරු 7 කිව්වට ඔබට මෙහෙම දෙයක් තියෙනවා. ඕනෑම ප්‍රශ්නයකදී ඕනෑම ගැටලුවකදී ඕනෑම බාධකයකදී දරා ගැනීමේ හැකියාව මොරාල් එක ඔබ තුළ තියෙනවා. වැටුණත් ඔබ වැටි නැගිටින යුගයක් කාල සීමාවක් තමයි ශනි 7 ගමන් කරනවා කියන්නේ. විවාහ ජීවිතවල ප්‍රශ්න ගැටලු බාධක නැතුවා නොවේ. ඒවා හමුවේ ඒවා විඳ දරාගෙන ශක්තිමත්ව මේක පවත්වාගෙන යන්න ඕනා කියන හැඟීම ඇතුව ගැටුම් වැටුම් වලින් බොහෝ දුරට ඈත් වෙන්න උත්සාහ ගනිමින් ඔබ කටයුතු කරන කාල සීමාවක්. හිතවතුනි අනිත් කාරණාව තමයි මේ නිතරම ඔබ කාර්ය බහුල වෙනවා. ඒක විවේකයේ අඩු වෙනවා. විශේෂයෙන් කුෂිකර්මාන්තය ඒ වගේම බර වැඩ මහන්සි වැඩ වෙලා කරන අයටත් මෙන්න මේ ශනි 7 ගමන් කිරීම යහපත පිණිස හේතු වෙනවා. හිතවතුනි මෙන්න මේ ග්‍රහ තත්ත්ව ඒ ග්‍රහයින්ගේ ඒ ශක්තියින් ඔබ වැළඳ ගනීවි. විශේෂයෙන්ම අසනීප තත්ත්ව අඩු කිරීමටත් මෙන්න මේ ශනිගේ බලය හේතු වෙනවා. ඒ වගේම හිතවතුනි අපට අමතක කළ නොහැකි රාහු ග්‍රහය. රාහු 6 වෙනි ගමන් කරන්නේ.
හයවැන්න කියන්නේ සතුරු ස්ථානය රෝගස්ථානය වුණත් රාහුට හයවැන්න සුභයි. සතුරු කරදර බාධක අවම වේවි. සේවක කාරකාදීන්ගෙන් උපරිම විදිහට වැඩගන්න ඒ වගේ මේ අයගේ හිත් දිනා ගන්නත් ඔබට හැකියාව ලැබේවි. හැබැයි හිතුවතුනි ගමන් බිමන්න ටිකක් වැඩි වෙනවා. එහෙමනම් කන්‍යා ලග්න ඔබට මෙන්න මේ නොවැම්බර් මාසය තුළ ඇතිවන ග්‍රහ රිද්ම රටා පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධයක් දුන්නා. එක ග්‍රහයක් ගැන කියන දේ විතරක් අල්ලගෙන කමෙන්ට් කරන්න එපා. කොහොම වුණත් කමෙන්ට් කරන ඔබට අපි ගෞරව කරනවා. හොඳ දේ කිව්වත් නරක දේ කිව්වත් අපි ඒ දේ මොකක්ද හේතුව කියලා අපි නිරීක්ෂණය කරනවා. එහෙමනම් කන්‍යා ලග්න ඔබට මෙන්න මේ නොවැම්බර් මාසය ජීවිතයේ ජයග්‍රහණ ඇතිවන වාසනාව උදාවන සුබ මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.